සිතිජයමයි මේ පාමින් සිත් රටා ඇතින් අපි අද මේ යන්නේ ලස්සන තැනකට. මේ ගමන යන්න දවස් ගානක් තිස්සේ ප්ලෑන් කරත් හැමෝටම එකම දවස නිවාඩු නැති නිසා අල්දදා තමයි හිටියේ. කොහොම හරි හැමෝටම එකම දවසක නිවාඩු නැති නිසා අපි තීරණය කරා එක දවසක් දාගෙන එදාට අනිවාර්යෙන්ම යනවමයි කියලා. ඉතින් මේ දවසේ මටයි යාළුවටයි දෙන්නටම වැඩ තිබුණා උදේ. ඉතින් මොනේ මහන්සි පාට පේන නැත්තේ ඒ නිසා අක්කලා තුන්දෙනාගෙන් දෙන්නෙක්ට සෙමෝන් ගක්කෝවලට ඕපන් ඩේ එකක් තිබුණා. ඉතින් ඒකට ගිහිල්ලා තමයි යාළුවත් ආවේ. චමත් කක්කට විතරයි එදා නිවාඩු තිබුණේ. අද දවසේ මතක එකතු කරලත් මම vlog එකක් කරනවා කිව්වහම එන්න බැහැයි කියපු කෙනා තමයි අන්තිමටම කරදර කර vlog එක කරන්නේ නැද්ද vlog එක කරන්නේ නැද්ද කියලා හිටියේ. ඉතින් සමහර තැන්වලදී මට vlog එක කරන්න අමතක වෙනවා. එතකොට චමත් කක්ක තමයි මතක් කරන්නේ ඇයි vlog එක කරන්නේ නැද්ද කියලා. ඉතින් මම ආපහු ෆෝන් එක අරගෙන වීඩියෝ කරන්න පටන් ගන්නවා. ඉතින් අපි අපේ ළඟම තියෙන ස්ටේෂන් එකෙන් නම්බාවලට ගියා. නම්බාවල ඉඳලා අපිට යන්න තිබුණේ රින්කු ටවුන් වලට. ඉතින් මේ තියෙන නම්බා ස්ටේෂන් එක මම එදා තමයි ඉස්සරෝම නම්බා ස්ටේෂන් එකට ගියේ. නම්බා ස්ටේෂන් එක කියන්නේ ගොඩාක් ලොකු ස්ටේෂන් එකක්. අපිට නම්බාවල ඉඳලා පැයක විතර දුරක් ට්‍රේන් එකේ යන්න තිබුණා. අපි මේ යන්න පිටත් වුණාට ඒ තැන කොයි වගේ වෙයිද අපිට ලස්සනට ඒ තැන දකින්න පුළුවන් වෙයිද කියලා මේ කිසිමම දෙයක් අපි දැනගෙන හිටියේ නැහැ. මොකද අපි පිටත් වෙනකොටත් වෙලාව 6ට විතර ඇති. අපි නම්බාවලින් පිටත් වෙනකොටත් 6:00ට විතර ඇති. ඉතින් අපිට සන්සෙට් එක බලන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඉතින් ට්‍රේන් එක යනකොට ඈතින් සන්සෙට් එක ලස්සනට පෙනුණා. ඉතින් අපි හිතුවා අපිට කොහොම හරි ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා. අපි දැන් ඒ තැන ළඟටම ඇවිත් ඉන්නේ. මේ වෙලාවේ ඉවසිල්ලක් නෑ ඒ තැන මොන වගේ අපිට දකින්න පුළුවන් වේද කියලා. ඉතින් අපි ඉක්මනට දුවගෙන ගියා. මේ ඉන්නේ මේ තැන දකින්න ඉවසිල්ලක් නැතුවම හිටපු කෙනා. පුදුම හදිසියක් තිබුණේ ඒ තැනට යනකම්ම. පැයක් එකහමාරක් ගෙවුනට පස්සේ අපි එතනට ආවා. ඉතින් ඒ තැන පුදුම තරම් ලස්සනයි. අපි මෙච්චර ලස්සනක් බලාපොරොත්තු වෙන්නේ නැති වුණත් ඇත්තටම මුහුද කියන්නේ හරිම මායාකාරී තැනක්. ජීවිතේ හසර ආදරේ අභිමන් සීනේ සතපි සිතිජයමයි මේ පාමින් සිත් රටා ඇතින් සීනයේ ගිලෙනා දිනයක හමු වෙන දිනයක වෙන්. පවුලේ අයගෙනුත් ඈත් වෙලා වෙන රටකට වෙලා තනියම ඉන්නකොට වැඩත් එක්ක ගෙවන මේ දවස් වෙලාවකට හරිම හිස රතයක්. පවුලේ අය මතක් වෙනකොට ආපහු ලංකාවට යන්න හිතෙන වාර අනන්තයි. එදා අපි හැමෝගෙම මුහුණවල තිබුණේ හරිම ලස්සන අව්‍යාජ හිනාවක්. මොකද ඒ තරමටම අපි සතුටින් හිටියේ. මුහුද දිහා බලනකොට හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේ. පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. අර ඈතින්
පේන්නේ කන්සයි එයාපෝට් එක. ෆ්ලයිට් ලෑන්ඩ් කරන විදිය හරිම ලස්සනට පේනවා. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා ටික දුරක් ඉස්සරහට යන විදිහත් ඒ අපි හිටපු තැනට හරි ලස්සනට පේනවා. ඉතින් එතනදි මට දේවල් දෙකක් හිතුණා. අපිත් ඔය වගේ නේද හීනේ හැබෑ කරගෙන ජපානයට ආවේ වගේම අනේ කවද්ද ආපහු අපි ලංකාවට යන්නේ කියලා. අපි ගොඩ වෙලාවක් මුහුදට වෙලා ඉඳලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඒ නතරමකදී මෙන්න මේක හම්බුන හින්දා අපිට ආසාවක් ආවා මේකේ යන්න. ඒ වෙනකොටත් මේක වහන්න තිබුණේ විනාඩි 20ක් වගේ. එක රවුමක් ගිහිල්ලා එන්නත් විනාඩි 20ක් යනවා කියලා යාලා කිව්වා. ඊට පස්සේ කොහොම හරි අපිට කමක් නැහැ කියලා අන්තිම වටේ ගියේ අපි 5 දෙනා විතරයි. මේකට මම මේක කියලා කියන්නේ මොකද මම මේකට කියන නම හරියටම දන්නේ නැහැ. අපිට ඒ වෙලාවේ හොඳටම බඩගින්නක් තිබුණා. ඒ හින්දා මැක් එකෙන් කන්නත් මොනවා හරි අරගෙන මමයි ගේෂානි එකයි දුවගෙන ආවා. ඉතින් එතකන් අනිත් ගෑනු ළමයි ටික ටිකස් ගන්න ගමන් තමයි හිටියේ. අපි දැන් ඉන්නේ මේකේ පීක් පොයින්ට් එකේ. ඉතින් මෙතනට මුළු ටවුන් එකම හරිම ලස්සනට පේනවා. මේක දවල් කාලයක් වුණා නම් එයාපෝට් එක මුහුද මේ අවට තියෙන හැමදේම හොඳට පේනවා කියලා අපිට එතන වැඩ කරන්න හිටපු කෙනෙකුත් කිව්වා. එදා අපිට වීව් එක ලස්සනට බලන්න ලක් එකක් තිබුණට මේකෙන් එකක් ගන්න නම් අපි 5 දෙනාගෙන් කාටවත් ලක් එකක් තිබුණේ නැහැ. ඒ හින්දා අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. මේ වෙලාව නම් හැමෝටම හරිම මහන්සි. ලස්සන ගමනක අන්තිම කොටසේ තමයි දැන් ඉන්නේ. අපි ගෙවල් වලට ගොඩාක් ළඟින් ඉන්නේ දැන්. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාගේ හිතේ හීන ගොඩාක් තියෙනවා නම් ඔයාට මොන බාධක ආවත් ඔයා ඒ හීනේ කවදාවත් අතාරින්න එපා. මොකද ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ එන්නේ ඉස්සරහට. Good luck.